Hello guys, ඔගොල්ලෝ ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට ආයෙමත්. ඉතින් මම ශම්මී. අපි බලමු මේ ගෙවුණු සතිය මට කොහොමද කියලා. ඇත්තටම මීට කලින් සතියේ මම චුට්ටක් ඩවුන් වෙලා හිටියේ. මොකද engagement එකෙන් පස්සේ මගේ husband එයාගේ camp එකට ගියාට පස්සේ හොඳටම busy වුණා. එයාව අල්ල ගන්නත් හරි අමාරුයි. ඒක එහෙම තමයි කරන්න දෙයක් නැහැ. ඒ උනාට මට ඉන්නවා මාව බලා ගන්න කට්ටිය මෙහි. මගේ කැම්පස් එකේ හොඳම යාළුවා මට gift එකක් ලෑස්ති කරලා තිබ්බා. ඒක engagement එකේ හින්දා ගත්ත gift එකක්. ඉතින් ඔයාලා බලලා කියන්න ඒක ලස්සනද කියලා. ඇත්තටම මම නම් ඒකට මාර කැමති වුණා. ඒ gift එකෙන් තමයි මම සතිය පටන් ගත්තේ. මගේ අර dullness එක යවන්න ඒ gift එකටයි මගේ යාළුවාටයි පුළුවන් වුණා. මාතරම් සෙනෙහසින් කිසි කෙනෙක් මෙලොවේ නැරතරම් ඔයාට ආදරේ මුහුම් හදු වැස්සන් සනහා කඳුලට සතුටක් එක්කලා අපේ ආදරේ සදහට පවතින්නේ දෙදුන්න නැගී ආවේ මමයි මද පවනවලි ආවේ මමයි සංසාරේ ආවෙමි ප්‍රියේ සත්තකයි ඔබ මගේ තමයි මාබේ මගේ ආදරේ ඔබටමයි ප්‍රියේ. මේ තියෙන්නේ අපි දෙන කැම්පස් එකේදී කන දේවල්. ඉතින් කන්නත් එපැයි. හැම වෙලේම අපි දෙන කතා වෙනවා අපි ඩයට් කරමු, අපි වර්ක්අවුට් කරමු. ඒ වුණාට ඒක වෙන්නම නැහැ. මේ මගේ යාළුවා ඒක වෙන්නේ නැහැ. අපිට ඉතින් බැච් එකේ කට්ටියත් අපි දෙන්න දිහා බල hina වෙවි යනවා මෙන්න දෙන්නෙක් ඩයට් කරන විදිහ කියලා. මොනවා කරන්නද ඉතින් ලෙක්චර්ස් වල ඉන්නකොට හරිම ඉදි මතක් එනවා වෙලාවකට. එතකොට ගිහිල්ලා ඉක්මනට කැන්ටින් එකෙන් පොරොටි එකයි ප්ලේන් ටී එකයි ගන්නවා. ඒක අපි දෙන්නට දැන් පුරුද්දක් වෙලා. තාම එක දේවල් කනවා. ඉතින් ඒ නිසා බැච් එකේ අයගෙන් සහ මගේ හස්බන්ඩ්ගෙන් මම බැනුම් අහගන්නවා. මොකද මම දැන් හිටියට වඩා කිලෝ 6ක් 7ක් ආපහු වැඩි කරගෙන තමයි ඉන්නේ. ඒත් ආපහු ඉක්මනටම ට්‍රැක් එකට එන්න ඕනේ. මම බලාපොරොත්තු වෙනවා ඉක්මනට එන්න හම්බෙයි කියලා. ඒ තියෙන්නේ අපේ ප්‍රැක්ටිකල් එකකට ගත්ත පොඩි වීඩියෝ ක්ලිප් එකක්. ෆන් ඩේ තමයි. මම දැන් උයනවානේ. එතකොට මම මේ උයපු දේවල් මෙතන තියෙනවා. අල්ල තෙල් දාලා බත් තියෙනවා. ආයෙ තියෙනවා මොනවද අර හාල් මැස්සුයි බොන්චි කොස්සටයි උයලා. ඉතින් ඒ විදිහට මම උයාගෙනත් දැන් යනවා. මේ තියෙන්නේ මම ස්කින් එකට පොඩි පැක් එකක් දාපු වීඩියෝ ක්ලිප් එකක්. මේ වීඩියෝ එකේ ඊළඟට ඔයාලට දිගටම බලන්න වෙන්නේ මම වෙඩින් එකට ගිය වීඩියෝ ක්ලිප්ස් ටිකක් තමයි. මේ මගේ හොඳම යාළුවෙක්ගේ වෙඩින් එකක්. අපි දෙන්න grade 1 ඉඳන් එකට හිටියේ. පස්සේ grade 7 වලදී අපි අර පන්ති කඩනවානේ මාරු කරනවානේ. එහෙම වෙන් වෙලා ආයේ grade 10 වලදී එක පන්තියට වැටුණා. ඊට පස්සේ අපි දෙන්න ගොඩක් ළඟ යාළුවෝ ඇත්තටම මේ ඉන්නේ හරිම ලස්සනයි. මාර ලස්සන බ්‍රයිඩ් කෙනෙක් තමයි. ඉතින් අපේ සෙට් එකේ පළවෙනි වෙඩින් එක මේක. ඒක අපිට ගොඩාක් ඉමෝෂනල් දෙයක් වුණා. ගොඩාක් වෙලාවට අපි හිටියේ අඬ තමයි. හරිම ලස්සනම දවසක්. දැන් ඔයාලට දිගටම බලන්න තියෙන්නේ ඒ වීඩියෝ ක්ලිප්ස්. चांदनी पारला सीत सलामे राते जीविते हर पसंद मंताना सीतल खंडरे देखो मतिन नदे होयनु नाखिरे होवदेद मतदाख नालबन रन्नगी चांदनी पारला सीत सलामे रात्रि जीविते he's coming दुनिया में हित पर मैं सत्तखिन अबया हदरन सरम ehgo कोई ऐसे सच्चे अवसान सदरे මට
මට කියන්න බලන්න ඔයාලා වෙඩින් වලට යන්න කැමතිද? මගේ සමහර යාළුවෝ ඉන්නවා ඔයාලා වෙඩින් වලට යන්න ආසම නැහැ. ඒ වුණාට මම නම් පොඩි කාලේ ඉඳන්ම වෙඩින් වලට යන්න හරිම කැමතියි. මම දන්නේ නැහැ ඇත්තටම එක හේතුවක් නෑ ගොඩක් තියෙනවා. ඒ විදිහට මම අර ඩ්‍රෙස් කරලා මේකප් කරලා මාව කොහොමද පේන්නේ කියලා බලන්න මං ආසයි. ඒ නිසා මම ලස්සනට ඇඳලා වෙඩින් එකට යන්න මාරම කැමති. අනිත් ආසම දේ තමයි ඒ බුෆේ එක එන්ජොයි කරන එක. ඒක මම දන්නේ අමුතුම ෆීලිං එකක් තියෙන්නේ. ඒකයි ඩාන්ස් කරන්න අපිට නම් දැන් හොඳට මඩුවේ එහෙම chance එකක් හම්බ වෙනවා. ඒ නිසා මම වෙඩින් වලට යන්න ඇත්තටම කැමතියි. කියන්න බලන්න ඔයාලගේ ඉන්නවද ඒ වගේ මගේ සමහර යාළුවෝ වගේ වෙඩින් වලට යන්න අකමැති අය. hina වෙන්න එපා. ඔන්න අදත් මම ඩයට් සම්පූර්ණයෙන්ම අමතක කරලා හොඳට කන ගමන් තමයි මේ ඉන්නේ. වෙඩින් එකට ඇවිල්ලා ඩයට් එක කරන්න බෑනේ. හොඳට කන්න ඕනේ. මේ මගේ තවත් එක හොඳම යාළුවෙක්ගේ වෙඩින් එක. මම ඉතින් මාරම විදිහට ඒක එන්ජොයි කරා. මේ කපල් එක දෙන්න, ඒ කියන්නේ ගර්ල් මගේ යාළුවෙක්, බෝයි මගේ හස්බන්ඩ්ගේ කියන්නේ මෙත්මිනගේ යාළුවෙක්. ඒ නිසා අපි හිතනවා අපිට තව ෆියුචර් එකේදී එකට ඉන්න chances ගොඩක් හම්බෙයි කියලා. මේක අති දැවැන්ත ප්‍රේම පුරාණයක්. අපි වගේම ගොඩක් අවුරුදු මං හිතන්නේ 7-8ක ලස්සන ආදර කතාවක්. ඉතින් මගේ හදවතින්ම මගේ ආදරණීය කපල් එකට විශ් කරනවා. රුෂ්මියා මේක බලයිද දන්නේ. ඔයා එදා හරි ලස්සනයි. ඒ වගේම මට ඔයා ගැන හරිම සතුටුයි. ගොඩක් ආදරේ. දෙන්නම අනාගතයේදී සතුටින් ඉඳී කියලා මම අනිවාර්යයෙන්ම දන්නවා. ආයම වතාවක් දෙන්නටම congratulations. I have a happy, bright, very bright future ahead. මේ වෙඩින් එක අපි කාලෙක ඉඳන් ආසාවෙන් බලන හිටියේ. ඉතින් අපේ යාළුවෝ ඔක්කොම ආයෙ එකතුණු ලස්සන මොමන්ට් එකක් වුණා ඒ වෙඩින් එක. හැමදේම ලස්සනට තිබුණා. ඉතින් හරිම සතුටුයි. අපි ආයෙ ගොඩ කාලෙකින් එකතු වෙයිද දන්නේ නැහැ. මේක 2024 මැයිවල ගත්ත. මේක 2025 දී කම්ප්ලීට් කරපු වීඩියෝ එකක්. ඒ වගේම අපි තව ගොඩක් TikTok කරා මේත් ඒකෙන් එකක්. එක වසරේ ඉඳන් එකට හිටපු යාළුවෝ දැන් ලස්සන ලොකු තැන්වල ඉන්නවා දැක්කහම පුදුම තරම් ආඩම්බරයක් තමයි තියෙන්නේ. මගේ කෙල්ලොන්ට මම මාරම ආදරේ. කියන්න වචන නැහැ ඉතින් ඒ ගැන. මේ තරු මෙයා ඩුබායි වල ඉඳන් අපේ බ්‍රයිඩ්ව සර්ප්‍රයිස් කරන්න තමයි ආවේ. අපි ඉතින් ඒ සීක්‍රට් එක මාර විදිහට හංගගෙන බොහොම මාරුවෙන් හංගගෙන හිටියා. ඉතින් ওই විදිහට තමයි මගේ සතියේ ඉවරුනේ. තවත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනට එනකන් ඕගොල්ලන් හැමෝම පරිස්සමෙන් සතුටින් සාමදානෙන් ඉන්න ඕනේ. Thank you for watching guys. Bye.